කසිකබල් පුරා විද්‍යාවක් තියෙනවා. මේගොල්ලන්ට තේරෙන්නේ මේ සංස්කෘතිය. මිනිස්සු දන්නේ නැහැ පුරා විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන අබේගිරියට උණු පිරියම් ගන්න නැතුව ඉන්නවා. මේක පිරමිඩ් එකක් නෙවෙයි අබේගිරිය කියන්නේ අපි වදින තැන. පිරමිඩ් විදේශික සංචාරකයෝ අරමුන් ඇවිල්ලා බලලා යන්න පුළුවන්. අබේගිරියට අපි කියලා වදින්නේ නැහැ. ඉතින් වදිනකොට උණු මේ උණු ටික ගියා මොකද වෙන්නේ? ඒක ගන්න නැහැ. මොකද පුරා විද්‍යාවට අනුව ඒක හරියන්නේ. මේ කසිකවල ඉංග්‍රීසි පුරා විද්‍යාවක් කියන්නේ මේ කියන්නේ. මෙන්න මේ මම කියන්නේ මේ ජාතිය පිළිබඳ සංස්කෘතිය පිළිබඳ අපි ගාව තියෙන මේ කසිකවල ඉංග්‍රීසි සංකල්පات එක්ක අපිට ජීවත් වෙන්න බෑ. මේවා වෙනස් කරන්න ඕනේ. දැන් ඇත්ත කතාවක්. අපිට ඉස්සර ජාතික ගීයක් තිබුණේ නැහැ. සිංහල රජ කාලේ ජාතික ගීයක් තිබුණේ නැහැ. හැබැයි මොකක් හරි ගියක් දෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකක් හරි දෙයක් කියන්න ඇති පන්සිල් ගත්තා. ඒ වගේම මේ යාමංගල ගාථා කියනවා. සහ තවත් මේකුත් දේවල් කියන්න ඇති කියලා හිතනවා. ඒ කෙසේ වෙතත් දැන් ජාතික ගීයක් කියලා එකක් තියෙනවා. ලෝකේ හැම රටකම ජාතික ගීයක් තියෙනවා. අඩු ගානේ ගෙවල් තරඟ වල ඉස්සෙල්ලාට ජාතික ගී කියන්නේ බෑ. දැකලා තියෙන ක්‍රිකට් කණ්ඩායම් දෙකක් මුණ ගැහුණාම ජාතික ගීය දෙක කියනවා. මේ ජාතික ගීය කියන්නේ මොන භාෂාවක්ද? ඕක තමයි දැන් ප්‍රශ්න. ලොකුම මේක ලේසි ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික කියන එක අපේ ජාතික ගීය කියන එක අපේ සංකල්පයක් නෙවෙයි. ඒක හරියි. ඒක සුද්ධාගෙන් හරි පටේර ජාතිකගේ තත්ත්වයක්. අපිට මොකක් හරි තියෙන්නේ ඒක කවුරුහක්වත් හොයලා බලලා නැහැ නේ. ඒක නෙවෙලා තියෙන්නේ. මටත් හොයලා බලන්න වෙලාවක් නැහැ. මේක ප්‍රශ්නයක්. මේවට ජාතික අධ්‍යාපන ආයතනයක් තියෙනවා නම් අර මාර්ගම තියෙන එක නෙමෙයි. අධ්‍යයන ආයතනයක් අපිට තියෙනවා නම් මේවට මිනිස්සුන්ට යොමු කරන්න පුළුවන්. හැබැයි ඒවට බැටුම් දෙන්න ඕනේ. යම්කි දීවනාවක් දෙන්න ඕනේ. ඒක කරන්න බෑනේ. දැන් මේ ජාතික ගීය ප්‍රශ්නේ අපිට ආවේ නැති වුණත් අපේ එකක් නුනත් අපි දැන් ඒක අපේ එකක් වඩපත් කරගෙන තියෙනවානේ. ඕනම දැනුමක් අපිට ඕන නම් සහ පුළුවන් නම් අවශ්‍යතාවක් තියෙනවා නම් සහ හැකියාවක් තියෙනවා නම් ඒක අපේ දෙයක් වඩපත් කරගන්න පුළුවන්. ඒකට මම විරුද්ධ නැහැ. බටහිර දැනුමක් අපේ දෙයක් වඩපත් කරගන්න පුළුවන් නම් සහ අවශ්‍ය නම් අපේ දැනුමක් වඩපත් කරගත්තා නම් ඒක අපේ සංස්කෘතියට අවශෝෂණය කරගන්න එකට මම විරුද්ධ නැහැ. මම මේ විරුද්ධ වෙන්නේ අනුකරණයට. බැගෑපත් වෙලා අනුකරණය කරන එක තමයි මම විරුද්ධ. කොයියට වෙනද ජාතිකී අපේ දෙයක් වඩපත් කරනවා. මේ ජාතිකී ඉතිහාසයෙන් දැන් කියනවා ජාතිකයේ දෙමළෙන් කියනවා. මේක මේ 1949ට පස්සේ ඉස්සෙල්ලාම ජාතිකීය ගෙවුව පළවෙනි අවතාව කියලා කියනවා. අවුරුද්දන්නේ මේ වගේ පණිවල. මොකද 1949 ජාතිකීය තිබුණේ නැහැ. 1951 තමයි ජාතිකීය ඇති වුණේ. අර කමිටුවක්පත් කළා. ඊට ඉස්සෙල්ලා මේ නම් ඊට ඉස්සෙල්ලා නමෝ නමෝ මාතාව යන්නත් ඇති. ඊට පස්සේ ඒක ශ්‍රී ලංකා මාතාව වුණානේ. නමෝ නමෝ මාතා ගෙවුවට ඒක ජාතිකීයක් හැටි නෙමෙයි 1949 දී ගයන්න නැත්තේ. මොකද ඒක ජාතිකීයක් බවට පත් වුණේ 1951 ඒ කමිටුව පත් කළා. ඒක 1952 තමයි ජාතිකීයක් හැටියට මුලින්ම ගෙවුවේ. නමෝ නමෝ මාතා ඒක පස්සේ ශ්‍රී ලංකා මාතා කියලා වෙනස්. මොකද 49 ගෙවුව ජාතිකීයක් නෑ මේ රටේ. ඒක බෝධනේ තේරුම් ගන්න නැහැ. හැබැයි මේ මම මෙහෙම කිව්වම මේ මට පිස්සු කියලා හිතෙන සමහර අය. මේක නමෝ නමෝ මාතා ජාතිකීය නෙවෙයිද කියලා අහයි. මේ නමෝ නමෝ මාතා ගීතය රචනා කරේ ආනන්ද සමරගොඩ බොහොම ඉස්සර. මම හරියටම දන්නේ නැහැ. 1930 ගණන් වල. ඒක ඉදා ජාතිකීයක් උන්නේ නැහනේ. කියන්නේ ඒකට නිල වශයෙන් තියෙනනේ ක්‍රමයක්. ඒ ක්‍රමය අනුගමනය කරාට පස්සේ තමයි ඒක ජාතිකීය වෙන්නේ. ඒක සිංහලෙන් තමයි කියලා තියෙන්නේ. වෙන භාෂාවකින් ඒකට
මේ තනුව තියෙන එක. දැන් මේක දෙමළට පරිවර්තනය කරලා තියෙනවා කවුද නල්ල ධම්මි කියලා මහා. කොකිසර්. ඒකත් තිබිලා තියෙනවා ඒ දවස්වල නමෝ නමෝ තායි කියලා තියෙන ඇති. අද ඒක ශ්‍රී ලංකා තායි කියලා තියෙනවා. ඒ මොනසේ කවර ඊට පස්සේ නමෝ නමෝ නයි දෙමළක් තියෙනවා. ශ්‍රී ලංකා තායි කියන විදිහට අමතක කරලා ඒක ඊ ලංකේ තායි කියලා දානවා. යාදී ගිය පරිවර්තනය කරලා දෙමළ. දැන් දෙමළට පරිවර්තනය කරාට වුණාට ඒක ජාතික ගීයක් බවට පත් වුණේ නැහැ. ඒක ජාතික ගීයේ දෙමළ පරිවර්තනය. මිසක් දෙමළ ජාතික ගීය නෙමෙයි. දෙමළ ජාතික ගීය කියලා එකක් නැහැ මේ රටේ. ඒ නිසා ජාතික ගීය දෙමළෙන් ගයන්නත් බෑ. මේ කොහොමද තේරුම් ගන්නේ? මම ඊපෙරේද සිද්ධ වෙච්ච දේ බලන්න මේ වෙච්ච දේ මේ මිනිස්සු මේ සුද්ධංගේ වැඩේවත් සුද්ධෝ කරන විදිහට කරගන්න බැරි කම ප්‍රශ්නයක් නෙදීනේ. ජාතික ගීයක් තියෙනවා. නිදාස් උත්සවය කියලා එකකුත් තියෙනවා. නිදාස් උත්සවේ න්‍යාය පත්‍රය නැතුව අවසානයේදී මේ දෙමළෙන් මේ ජාතික ගීය ගාලා තියෙනවා. දෙමළ පරිවර්තනය ගාලා. න්‍යාය පත්‍රයක් නැහැ. ඔබ දැනගෙන ඉඳලා තින්නේ සුමන්දිරණුයි චම්පික රණවගේ විතරයි මට පේන්නේ. මේ චම්පික රණවගේ එකට ආවේ නැහැ. මේක දෙමළෙන් ගායනා එක. සුමන්දිරණ ආවනේ මිසුදා. මම කියන්නේ. චම්පික මේක දැනගෙන හිටියා දෙමළෙන් ගායනා කියලා. ඒක යාට නවත්තන්න බැරි වුණා. ඒකත් වැදගත්. මොකද මේ ආණ්ඩුව පීඩවනකොට මේ පෙරමුණ පීඩවනකොට සමහර අය කියලා හිටියා විශේෂයෙන්ම ජාතික හේතුරුමේ පක්ෂ උදවිය. ඉස්සෙල්ලට බය වෙන්න එපා. චම්පික එතන ඉන්නවා. රතනහාමුදුරුවෝ එතන ඉන්නවා. ඔවුන් කවදාවත් සිංහලයන්ට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් නැගිටලා කතා කරා. ඒකට විරුද්ධ. ඒ නිසා බය වෙන්න එපා. ඡන්දය දෙන්න රනිල්ට හරි සිරිසේනට හරි කාට. ඡන්දය දුන්නා. දැන් චම්පිකට පුළුවන් වුණාද ඔය දෙමළෙන් ජාතික ගීය ගායන එක වළක්වන්න? බැරි වුණා. දෙමළෙන් ජාතික ගීය ගැවුවා. ජාතික ගීය දෙමළ ජාතික ගීය නෙමෙයි හොඳ. ජාතික ගීය පරිවර්තනයක් ගැවුවා. ඒක වැරදි. වැරදි මේකයි. ඕක දැන් ඕක ගැන දෙච්චර සතුටක් නැහැනේ දෙමළ මිනිස්සු. දෙමළ මිනිස්සු සතුටක්. ඒගොල්ලෝ කියන්නේ ඇයි මේක අවසානයේදී ගෙවුවේ? මේක ඉස්සෙල්ලාම ගන්න ඕනේ. ඇයි සිංහලත් එක්ක එකට ගෙවෙන්නේ? ඊළඟ කතාවේදී ඇයි සිංහලයි දෙමළයි වචන එකට කියන්නේ නැත්තේ? අර ජිප්සීස්ලාගේ මොකද කියනවා? ඇයි මේ වචන එකට දාලා කියන්නේ? ඔය තැනකට කවදා හරි එන්න එපේ. එතෙන්ට එනවා නම් කිසිදවසක. ඒකට අච්චාරුවක් වෙයි. මේ ඉස්සරහා දැකලා මම කියන්නේ. නමුත් මේ ගැහුව ගීතය ගැන මට වචන දෙයක් කියන්න. මේක අවසාන වශයෙන් අපේ ව්‍යවස්ථාවේ තියෙන. ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තිය තමයි මේ ජාතිය ගීය ගැන කියන්නේ. මංගාව තියෙනවා මේ ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත. ඒ වගේම දෙමළ පිටපතේත් පොළ දෙකක් මම කඩාගෙන අරගෙන ආවා. දැන් මේකේ තියෙන වැදගත් දේවල් කීපයක් මම කියන්නම්. මේ ඉංග්‍රීසි පිටපත මම කියනවා විනය ගන්නේ. ජාතික ගීය පරිවර්තනය කරන්න බෑ. මේ ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ කොහොමද? ශ්‍රී ලංකා මාතා කියලා. අප ශ්‍රී ලංකා ඒ කතන්දරේ මේ වචන ටික තියෙනවා. හැබැයි ඉංග්‍රීසි අකුරෙන් තමයි ලියලා තියෙන්නේ. ඉංග්‍රීසි අකුරෙන් කාට හරි වුණා මෙතන බලා ගන්න පුළුවන් මේක. මේ කියන්නේ මේ ඉංග්‍රීසි අකුරෙන් ලියපු සිංහල ජාතික ගීය. සිංහල ජාතික ගීය. ඒ පරිවර්තනයේ දැන් ඒක ලියන්න තිබුණානේ මේ මොකද ලියන්නේ? ශ්‍රී ලංකා මමී කියලා ඉතින් ශ්‍රී ලංකා මම්
ආව ශ්‍රී ලංකා කියලා ඔය කියන්නේ දෙකනේ. එහෙම නිර නැහැ. එහෙම කියන්න බෑ. නමුත් අර නලදම්බේ කියන මහත්මයා මේ කොහොමද දෙමළට කරකැලේ ඉස්කෝලේ පොත්වල තිබුණා මිනිස්සු ඒ දවස්වල. ඒක දෙමළ ව්‍යවස්ථාවේ මේ ජාතික ගීය හැටියට කරනවා. ඒකේ අත්දැලි වගන්තියේ තියෙනවා. මට කියව ගන්න බැහැ. නමුත් මේකේ තියෙන්නේ ශ්‍රී ලංකා තායි. ශ්‍රී ලංකා තායි කියලා තමයි තියෙන්නේ. මේ ගීතයක් මේ විදිහට දෙමළෙන් ඒ ඔක්කොම ලියලා තියෙන දෙමළට පරිවර්තනය. මේ ව්‍යවස්ථාවක් තියෙන්නේ නම් කිසි භාෂාවක. ඒක තවත් භාෂාවකට පරිවර්තනය කළා කියන්නේ මේ ව්‍යවස්ථාවේ අඩංගු කරුණු පරිවර්තනය කරනවා මිසක් ඒ ව්‍යවස්ථාවේ අඩංගු සංකේත ගීතාරාමය පරිවර්තනය කිරීම නෙවෙයි. මේකේ කවුරු හරි දාන්න කියන මේ සිංහ පොඩිය වෙනකොට වෙලින් පොඩියක් දාන්න ඕන කියලා. අර බෝපත් හතර නැති කරන්න ඕන කියලා හරි. ඒක දෙයක් නෑ. පරිවර්තනයක් කියන්නේ ව්‍යවස්ථාවක පරිවර්තනයක් කියන්නේ ව්‍යවස්ථාවේ අඩංගු කරුණු වල පරිවර්තනයක් මිසක් ව්‍යවස්ථාවෙන් කියවෙන ව්‍යවස්ථාවට අනුගත වෙච්ච දේවල් වල පරිවර්තනයක් නෙවෙයි. ජාතික ගීය පරිවර්තනය කරන්න බෑ. නමුත් ඒ දෙමළ පරිවර්තනයක් කොහොම හරි දෙමළ ව්‍යවස්ථාවේ දෙමළ පිටපතට ඇතුළත් වෙලා තියෙනවා. ඒක වැරදි. අපිත් දෙමළ කියුවේ නෑනේ. අපිත් වැරදි. අපිත් මේක දන්නේ නැහැ මේක ව්‍යවස්ථාවේ මේ විදිහට තියෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. සම්පූර්ණයෙන් වැරදි. දෙමළ ජාතික ගීයක් නැහැ ව්‍යවස්ථාවල. තියෙන්නේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක්. ඒක ඉස්කෝලේ පොතේ දාගත්තට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක ව්‍යවස්ථාවේ ඇතුළත් කරපු එකත් වැරදි. ඉංග්‍රීසි පිටපතේ වගේම දෙමළ පිටපතේ තියෙන්න ඕන සිංහලෙන් තියෙන ජාතික ගීය දෙමළ අකුරෙන් ලියලා ඒක කිරීම පිළිබඳව එසේ දෙමළ අකුරෙන් නොලියා මේ දෙමළ අකුරෙන් සිංහලෙන් තියෙන එක නොලියා දෙමළට පරිවර්තනය කරලා ලිව්වේ කවුද කියලා හොයාගෙන ඔහුට දඬුවම් කළ යුතුයි. ඔහුට වහාම දඬුවම් කළේ ඔහු මරණ කරන දෙයක් නෑ. නමුත් ඔහුට දඬුවම් කළේ ජීවත් වෙලා ඉන්නවා නම් දඬුවම් කළ යුතු වරදක්. ජාති ද්‍රෝහී වරදක්. රාෂ්ට්‍ර ද්‍රෝහී වරදක්. මේක අපේ මෛත්‍රීපාල නෑ මොකද මේ කියන්නේ. මේක මේ තනපට විසිකිරීම වගේ වැඩක් නෙවෙයි. එයාට කේන්ති ගියේ තනපට විසිකිරුවට සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි. ඊට වඩා ප්‍රශ්නයක් මෙතන දැන් සිංහල බෞද්ධ සංස්කෘතිය. හොයාගමුද කවුද පරිවර්තනය කළා මේකට පරිවර්තනය කරේ නല്ലද මේක හරි. පරිවර්තනය කිරීම නෙවෙයි මගේ ප්‍රශ්නේ. පරිවර්තනය කළා මේක දෙමළ පරිවර්තනයට ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයට ඇතුළත් කරේ කවුද? අන්නේ ඇතුළත් කර මිනාට දඬුවම් කරන්න ඕන වහම. එන්නේ ජීවිතලා ඉන්න. ඒකයි කල යුත්තේ. දැන් මේකේ තියෙනවා තව එකක්. මේ 19 වෙනි සංශෝධනය. මම කියවන්නේ නැහැ. නමුත් මේකේ තියෙනවා පැහැදිලිව සිංහල විවස්ථාවකයි සිංහල පණතියයි විවස්ථාව ගැන නැතිය ඕන පණතක් ගැන ඒක බලන්න. ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ හෝ දෙමළ පිටපතේ වෙනසක් තියෙනවා නම් වළංගු වන්නේ සිංහල පිටපතේ තියෙන. දැන් මෙතන වෙනසක් තියෙනවානේ සිංහල පිටපතේ තියෙන ගීතේ නෙවෙයි දෙමළ පිටපතේ තියෙන්නේ. එතකොට ව්‍යවස්ථාව අනුව මේ 19 වෙනි සංශෝධනය එක සංශෝධනය කියන්නේ මහා ලොකු දෙයක් හැටිනේ මේ ප්‍රණීල හිතන්නේ. මේකේ තියෙන එක අනුව සිංහල පිටපතේ තියෙන එක තමයි හරිය. දෙමළ පිටපතේ මොනවද තිබුණත් දෙමළ පිටපතේ සිංහල පිටපතේ අතර විදියට වෙනසක් තියෙන අවස්ථාවක පරස්පරයක් තියෙන අවස්ථාවක වළංගු වන්නේ සිංහල පිටපතේ තියෙන එක. එහෙමනම් දෙමළ ජාතික ගීය කියලා එකක් නැත. නීතිය අනුව දෙමළ ජාතික ගීය කියලා නෑ. මේ ගායලා තියෙන්නේ වෙලෙ මොකක්ද නෝ? ගායලා තියෙන්නේ මත ගුණාරපයක්. හැබැයි ගුණාරප ඕන තරම් ගෑවුවම මට කමක් නෑ. මට තියෙන ප්‍රශ්නේ ගුණාරප නිදාස් දින උත්සවයේදී ගායප එක පමණයි. ඒක ප්‍රශ්නේ.
ඒක කේම්බ්‍රිජ් ඒසේගේ කේම්බ්‍රිජ් ප්‍රදේශයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර පවත්වන සාදේක අවසානයේදී ඕන ගුණාර්පයක් ගෑගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් නිදහස් දින දවසේ උත්සවයේ අවසානයේදී ගුණාර්ප කියන එක වැරදි. මට කියන ප්‍රශ්නේ ඉතින් මම මේ හොඳින් තේරුම් ගන්න මම මේ කියන්නේ මොකක්ද කියලා. මම මේ කියන්නේ ගුණාර්ප කියන එක වැරදි. දෙවන මේ සිංහල මේ හරි දෙවෙනින් හරි ගුණාර්ප කියන එක වැරදි. නිදහස් දින දවසේ. එහෙම දැන් නෑ. හරි. දැන් එතකොට ඒකත් එහෙම කියන්නකෝ. නමුත් මම දන්න ඉදිරියේදී ඔක ඔතනින් නවතින්නේ නැහැ. අවසානයේදී නෙවෙයි මුලදි ගන්න. ඊට පස්සේ ඔය සිංහල අයදමල කලවම් කරලා ගන්න කියනවා. එහෙම තත්යකට එනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි ඉතින් සම්බන්ධයක් තියලා වෙන එකකින් මෙච්චර මේ වගේ. අපිට වෙන කරන්න දෙයක් තියෙනවා කියලා. මට නම් වෙන කරන්න දෙයක් නැහැ ඇත්තටම. මම කියන්නේ දැන් මිනිස්සු අහන්නේ කවුරක්වත් දාන්නේ මේ රටේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මම මේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න කියලා කියන්නේ. මම මහින්ද රාජපක්ෂ මහත්තයා මම කියන දේ අහන්නේ නැහැ කවදාවත්. මේ අපි මොකද කරන්නේ? අපි ඉතින් සම්බන්ධයක් තියලා ඉතින් කීයක් අතට යකේ වැඩි වුණා. කියලා අපි ඉතින් එකිනෙකට රුපියල් 100ක්වත් වේදන් කර ගන්නවා. කීයක් අතට යකේ 30000ක් විතර යනවා නේ රැස්වෙන්න. අපි 30000ක් අතට විතර මේ කෙනෙක් ගෙනගෙන රුපියල් 100ක් විතර වේදන් කරනවා අපි සතුටින් ගෙදර යනවා. එච්චරයි අපිට කරන්න පුළුවන්. දැන් ඊළඟට මම මේ යගෙන යන කතන්දරේ අපේ ප්‍රශ්නේ වෙන එකක් නෙමෙයි සිංහල බෞද්ධ සංස්කෘතියට මේ රටේ තිබුණු තැන පෘතුගීසීන්ද ඉංග්‍රීසි ෆ්‍රාන්සීසින්ද පසුව ඉංග්‍රීසියෙන්ද නැති කරේ. අර 1815 ගීස්මේ මොනවද තිබුණත් ඉංග්‍රීසිකාරයෝ ගීස්ම කැඩුවා. 1817 දී මේ කැඩුවා. වැඩි කාලයක් ගියේ නැහැ. අර වෙල්ලස්සේ ගිහිල්ලා සිංහල නොවන මිනිහෙක්ව පත් කෙරුවා. ඒකේ මේ බදු එකතු කරන්න හැටි. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. එහෙම තමයි කැඩුවේ. දැන් මේවා ගැන මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ හිමි දැන කොහොමද ලබා මේ ලබා ගැනීමේදී මම කියනවා ඔය බණ්ඩාරනායක මහත්මයා යම් කිසි දෙයක් කළා. සිල්වා බණ්ඩාරනායක මහත්මයා ඊට වඩා දෙයක් කරුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා තවත් දේවල් කළා. අද ඉන්න දේශපාලනඥයන් දෙවියන් පැඩුවාම සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ හිමිකන ලබාගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත අගමැති කිරීමෙන් පමණයි. ජනාධිපති කරන්න පුළුවන් නම් ජනාධිපති කරමු. බැරි නම් අගමැති කරමු. දැන් මේක කිව්වම මේ රටේ පඬිවරු වැඩි නේ ඒක නේ වෙලා තියෙන්නේ. මේ රටේ තරම් පඬිවරු නැහැ මම කියන්නේ කොහෙද? දිවිලෝකවත් නැතිද මෙච්චර. මේ පඬිවරු කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්නේ කොහොමද? අගමැති කරොත් එහෙම යම් කිසි විදියකින් සිරිසේන මහත්තයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අනේ එහෙම වෙන්නේ නැහැ. මේ මිනිස්සු මතන වඩින මිනිස්සු උදේට කියන එක රැට මතක නැහැ රැට කියන එක උදේට මතක නැහැ ඒ දෙකම මතක නැහැ පස්සේ මට ඉන්නෝනේ දැන් ඉමන්තර වෙලා මොකක් හරි වුණොත් එහෙම ඊට පස්සේ ව්‍යවස්ථාව අනුව අගමැති වෙන්නේ මේ ජනාධිපති වෙන්නේ කවුද? අගමැති. මම කියන තර්කය උදේ තේරුණා. ජනාධිපතිතුමාට මොකක් හරි වුණොත් මේ මොකක් හරි වෙන්න කියනවා නෙවෙයි. මොකද පොල් ගහන්න යන්නේ නැහැ. මේ වෙන්න කියලා කියන්නේ නැහැ. එතුමා සදාකාලිකව ජනාධිපති වේවා පුළුවන් නම් මේ වෙන්නේ ජනාධිපති වෙන්නේ අපිට හම්බෙලත් නැහැ. ඉතිහාසෙ. එතුමාට මොකක් හරි වුණොත් එහෙම ව්‍යවස්ථාව අනුව අගමැතිතුමා තමයි ජනාධිපති බවට පත්. එතකොට මේගොල්ලෝ කියන මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන් සැරයක් ජනාධිපති වෙන්න බෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න බෑ. අගමැති කරොත් එහෙම අර ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. මේගොල්ලෝ බලන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මොකක් හරි වෙනවා.
අපි මේ වෙන්නේ බයි කියලා කියන්නේ. මේගොල්ලෝ කියන මේ වුණොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න බෑ. ඒ නිසා එයාව දැන් අගමැති කරන්න එපා. මේ පණියෝ දන්නේ නැති දෙයක් තියෙනවා. මේ මුලදෙනෙන් දන්නේ නැති දෙයක්. මම නීතිඥයෙක් නෙමෙයි. මම කවුරක්වත් නෙමෙයි. මම මේ ගණිතය භෞතික විද්‍යාව ටිකක් ඉගෙන ගන්න දෙන්නේ ඊට වඩා දෙයක් මම දන්නේ නැහැ. මේකේ තියෙන වගන්තියක් කියවන්න වෙනවා. ඒකට මේ සුද්ධාගේ කණ්ණාඩිය පාවිච්චි කරන්න වෙනවා. සුද්ධාගේ ඕන දෙයක් අපිට අවශෝෂණය කරගන්න පුළුවන්ද? හැකියාව සහ අවශ්‍යයි. මේකේ මේ වැදගත් වගන්තිය කලින් ව්‍යවස්ථාවේ තිබුණා. කලින් ව්‍යවස්ථාවේ තිබුණ 18 වෙනි සංශෝධනයේ අයින් කරන්නේ. ඊට පස්සේ 19 වෙනි සංශෝධනයෙන් ආයෙ දැම්මා. මේ කියන්නේ මම මේ අණු ව්‍යවස්ථාව අණු මේක තමයි අලුතෙන් ඇතුළත් කරන්නේ. අලුතෙන් කියන්නේ පරණ වගන්තියක් ආයෙ ඇතුළත්. ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කර ගන්න ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකු නොවන්නේ. දෙවරක් පත් කරගත්ත කෙනෙක් නැවතත් පත් කරගන්න බෑ. කාටද? ජනතාවට. මේ වාක්‍යයක් කියලා සිංහල ධර්මයේ ඉතින් දැනගන්න ඕනේ මේක කියන්නේ. සිංහල දැනගත්තා තමයි. ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කරන ලැබූ තැනැත්තෙකුට ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරා පත් කරන ලැබීම සුදුසුකම නැහැ. ජනතාව විසින් තෝරා පත් කර ගැනීමට සුදුසුෙක් නෙවෙයි. ඒක හරි. නමුත් පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්න. ඒකට සුදුසුෙක් කියලා නෑ මේක. මම කියන්නේ කොහොමද තේරුණා? මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්වෙනි වතාවකට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා ඡන්දෙන් දිනන්න බෑ. ඡන්දෙන් ඉදිරිපත් වෙන්න බෑ කියන එක ඔබ කියන්නේ. නමුත් මේකෙන් කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න බෑ කියලාවත්. අගමැති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මයාට මොකක් හරි ප්‍රශ්නයක් උඩ නැවත ජනාධිපති වෙන්න බෑ කියලාවත් මේකෙන් කියන්නේ නැහැ. මහින්ද වර්සිනි මහත්තයාට කිසිම අහිමියක් ඔබේවා මොන් බැරි වෙලවත් එහෙම වුණොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා හිටියොත් එහෙම ජනාධිපති වෙන්න මේකෙන් කිසිම බාධාවක් නැහැ. මගේ තර්කය අනුව ඒක මම නීතිඥයෙක් නෙවෙයි. හරි මට ඕන මේක නීතිඥයෙක් එක තර්ක කරන්නත් පුළුවන්. මෙතන නීතිඥ මහත්තයෙක් තියෙනවා ඕන පස්සේ මට ඒක මේක වැරද්දක් තියෙනවා. සභාවෙදි කියන්නේ නැත්නම් එපා. ඉකේනවා නම් ඊළඟ ප්‍රශ්නය. මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න පුළුවන්. පුළුවන්. කාටද පුළුවන්? ජනාධිපති. ඒකත් මේකේ තියෙනවා. ඒකත් මම කියවන මේ කියවන්න ඕන කරන්නේ හැමදේක් මම කියවන්නේ. මටත් දැන් ඉතින් මේ ශ්‍රාම ගියාට පස්සේ ව්‍යවස්ථාවක් කියවන අරකට නිවාඩු දෙනවා. මේකේ තියෙනවා මේ 8 වෙනි පරිච්ඡේදය අලුතෙන් ඇතුළු 4 වෙනි 42 වෙනි වගන්තිය 4 වෙනි වගන්තිය ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගන්න ලැබිය යුත්තේ. ලැබිය යුත්තේ ලැබිය හැකි ආරාමය නෙවෙයි. ලැබිය යුත්තේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේක කියන්නේ පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් මේ ඡන්ද දෙන කෙනා ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ජනාධිපතිගේ මතය අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව කාටද උපරිම වශයෙන් සහාය දෙන්නේ? එයාව අග්‍රාමාත්‍යවරයා. දැන් සිරිසේන උන්නේ රනිල් අගමැති කරේ මොකක්ද දෙද? මෙන්න මේවා ගන්න කියලා. පාර්ලිමේන්තුවේ මහලා බලලා නෙවෙයි. ඡන්දය විමසලා නෙවෙයි. ජනාධිපතිගේ මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම සහාය දෙන්නේ
රණේෂ්ට කියලා යා තීරණය කරා ඒ අනුව අගමැතිවරයාටපත් කරා. මේකේ තියෙන මේ ව්‍යවස්ථාවත් එච්චර හොඳ ව්‍යවස්ථාවක් නෙවෙයි. මේකේ තව අගන්තියක් තියෙනවා පිටිපස්සේ මේකත් එක්ක පරස්පර වෙන. මේක දැන් කවුද මේ පිටුපත් කරන්න කියලා. ඒක මට වැඩන්නේ නැහැ. පිටුපත් කිරීමේ මේක ව්‍යවස්ථාවක් හරියට පිටුපත් වෙලා නැහැ. මේ ඒ වුණත් මේ වගන්තිය තියෙනවානේ. මේ වගන්තිය අනුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයට පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මන්ත්‍රී කෙනෙක් නේද? යාගේ මතය අනුව මේ වැඩි බලයක් තියෙන මෙයාට කොහෙදාන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති වෙන්නවත්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හරහා මායි කියනවා සිරිසේන මහත්තයට කිසිම දෙයක් නොවේවා. බැරිලක් කිසි මොකක් හරි වුණොත් එහෙම ජනාධිපති වෙන්නත් මේක අනුව බැරි කමක් නැහැ. පුළුවන්. බැරි කමක් නැහැ නෙමෙයි පුළුවන්. බැරි කමක් නැහැ කොහොමද? හරි නෑ. නිශ්චිත වශයෙන්ම අපි කියන පුළුවන්. දැන් මේක වැදගත් දෙයක්. මේක මම හිතන්නේ නෑ මම මේ කවුරුහකට ඕක විදිහට කියලා කියනවා. මම වැරදි වෙනත් දුන්නා. වැරදි නම් අපි බලමු මේක නීතිඥ දෙක විතර කරලා කොහොමද මේක කරන්නේ. ඉතින් අපි දැන් මෛත්‍රීපාල සිරිසේනගේ මේක ඉල්ලනවා. මෛත්‍රීපාල සිරිසේන ඕන කරන්නේ නෑනේ. දැන් එහෙමනම් අපිට පිට වෙන්නේ විවිධ කවුද? පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියනවා මන්ත්‍රීවරුන්ට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නැහැ. ඒක ඕනේ තේරුම් ගන්න. ඊ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දමනු ලැබුවා. අර ආපරාත්‍රියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරුවා. කවුද මැරුවේ? මැරුවේ මෛත්‍රීපාල සිරිසේන වෙන කවුරක්වත් නෙවෙයි. දැන් ඕක කඩන්න බෑ. දැන් මේ කියනවානේ මේ කඩනවා කියලා මහින්ද රාජපක්ෂගේ මිනිස්සු. කොහොමද කඩන්නේ? මැරිච්ච පක්ෂයක් කඩන්න පුළුවන්ද? බෑනේ. මැරිච්ච පක්ෂයක් කඩන්න බෑ. ඕක ජීවමානව තිබුණා නම් මොන කඩන්න පුළුවන්. මේක කඩන්න බෑ. කොහොමද මැරිලා ඉවරනේද? මැරිච්ච පක්ෂ කඩන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ මහත්තයා කොච්චර උත්සාහ කරත් කඩන්න බෑ. මරලා තියෙන පක්ෂය. දැන් කරන්න පුළුවන් මොකද්ද? ඕකට අලුතෙන් පක්ෂයක් හදන එක විතරයි වෙන විදියක් නෑ. ඕක අපි ඉම්බද්දාස් කියලා. නමුත් ඒ වාලේ ඇව්වේ නෑනේ කවුරක්වත්. ඇව්වේ නැති පාඩුව ප්‍රශ්නේ නිසා අද විරුද්ධ පක්ෂයක් හරියට නැහැ. ඒකවත් කරගන්න බැරුව ඉන්නේ. ඒක මට වැඩක් නෑ. ඒක මම කතා කරන්නේ නෑ. නමුත් මම කියන්නේ මේකයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා හිතාගෙන ඉන්න മന്ത്രിවරු ටිකක් කියනනේ අමති දුරදම් මේගොල්ලන්ට පුළුවන් සිරිසේන මුන්නට ගිහිල්ලා කියන්නේ ජනාධිපතිතුමා හරි සර් හරි මොකක් හරි කියන එක කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරමු කියලා. ඒක යාට එක විනාඩි දෙකකින් කරන්න පුළුවන් වැඩක්. රනිල්ව ගෙන්නන්න ඕනේ. මේ වගන් කියන්න පුළුවන්. යාට කරන්න පුළුවන්. මම එකක් කියනවා. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ඉන්නේ ඇමතිවරුන්. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් ඇමති දුර වලටපත් වීමෙන් ඇමති දුර ආරක්ෂා කර ගැනීමෙන් තමන් කළා දින වැරදි ටික වහගන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ම FCID එකට ගෙනියන්න එක නැහැ කියලා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේගොල්ලන්ම දෙහිලෙල්ල වගේ පාවිච්චි කරන්නේ රනිල්. මේගොල්ලන්ගේ ගන්න ඕන ටික අරගෙන දෙහිලෙල්ල වගේ විසි කරනවා ගන්න විසි කරන්නේ. FCID එකට විසි කරන්නේ වින පාඩම් නෙවෙයි. FCID එකට මේගොල්ලන්ටත් යන්න වෙනවා යම් කිසිදවසක. ඒක වළක්වන්න බෑ. UNP කාර්යය විතර යවන්නේ නැත්තේ රනිල් වික්‍රමසිංහ FCID එකට යවන්නේ නැත්තේ UNP කාර්යයෙන් විතරයි. අනිත් හැම මිනිහම යවන අවස්ථාව. දැන් අතර කවුද රාජ්‍යපති ඉස්සරහට වෙක් කෙනෙක් යවන. වැඩි කල්යන් ඉස්සෙල්ලා ඔය නිමල් සිරිපාලා අරමුණු වේගලකට FCID යන්න වෙයි කියලා මට හිතෙනවා. ඒගොල්ලෝ වැරදි කරලා කියනවා නම් වැරදි කරලා නැද්ද කියලා අපි දන්නේ නැහැ නේද? UNP කාර්යන කවදාකවත් වැරද්දක් කළා නැහැ. ඒක මොකටද දන්නවා. මොකද ඒගොල්ලෝ කවදාකවත් FCID අරින්නේ නැහැ. UNP කාර්යෝ මේ යෝන්දනේ සුවම් වෙනවා. ඒගොල්ලෝ මොකද වැරදි කරන්නේ? රහසින්වත් පව කර නොකරන මිනිස්සු කියන්නේ UNP එකේ ඒගොල්ලෝ FCID අරින්නේ. නමුත් ඔය ශ්‍රී ලංකාවේ ඇමතිවරු වුණාම ශ්‍රී ලංකාවේ කියලා හිතාගෙන ඉන්න මිනිස්සුරණ කවදා හරි
FCI එකට යන්න වෙනවා. මොකක් හරි කරලා තියෙනවා නම් කරකට නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. දැන් එතකොට මේ වෙලාවට තමයි මේකේ දැනට මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකරණය කියේ වගකීම දෙන්නේ මේගොල්ලෝ. ඒගොල්ලන් කරන්නේ නැත්තම් ඊට පස්සේ ඉතින් ජනතාවට බලන්න වෙන මොකක් හරි කරන්න. දැනටත් ඉතින් മന്ത്രിවරුන් අර පල්ලිය മന്ത്രിවරු ප්‍රාදේශීය മന്ത്രിවරු එක්ක වෙලා නොයෙකුත් දේවල් කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා නායකයා. වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා මේ රටේ ඡන්දදායකයෝ ඒ ඡන්ද කොටස් වල ඉන්න ඡන්දදායකයෝ මේ മന്ത്രിලාගේ නියවල් වට කළා කියාවේ වෙලා මෛත්‍රීපාලට ගියාපම් මහින්ද ආගමෙත් කරන්න කියලා. ඒක කියන දවසකි මම ඔය සංවිධානය කරන්නේ නැහැ කවුරක්වත් දන්නවා මම. අනේ මට ඔය සංවිධානය කිසිම ශක්තියක් නැහැ මම කොහොමද ඒවා කරන්නේ මට පුළුවන් එකම වැඩේනේ මේ කරන්නේ සම්මානයක් තියෙන එක විතරයි. ඒක වඩා දැන් මට කරන්නේ මට අවුරක්වත් ඒගොල්ලන්ගේ සම්මාන වලට කතා කරන්නේ නැහනේ එන්න කියලා. කතාවක් කරන්න දේශනයක් පවත්වන්න කියලා මට විලෝමිනියක් කියන්නේ. මහින්ද රාජපක්ෂවත් කියන්නේ නැහැ. ඒකයි වැඩි. ඒ අපි කියන දේවල් ගැන නැන්නේ කරන්නේ නේද දැන් ජයතිල කියලා කියන ඒවා. දැන් ජයතිල කියලා. ඒ වගේ පිරිසක් කියන ඒවා තමයි දැන් GL පිරිස. ඉස්සර ඊළංකාරයෝ ෆෙඩරල් කාරයෝ ඊළංකාරයෝ වුණා ෆෙඩරල් කාරයෝ. ඒගොල්ලන් කියන දේවල් දෙකනේ අපි කියන දේවල් ගැන අපිට කතා කරන්නේ නැහැ. කතා කරන්න ඕනේ නැහැ මට. කතා කරන්නේ කතා කරව ගන්න තියෙන උමනාව නෙමෙයි මම මේ කියන්නේ. එතන මට එහෙම උමනාවක් නැහැ. ඔයාට කතා කරොත් FCI ගෙනියන්නේ දන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ වෙන දේ විතරයි. හොඳයි දැන් මේ කතාව දැන් අවසන් කරන්නත් වෙනවනේ. දැන් වෙලා මට දුරට කතා කරන්නේ වට මේ මොකද කියන්නේ. දැන් මේ කතාව මේකයි. සාරාංශයක් එක්ක කියනවා. සිංහල බෞද්ධ සංස්කෘතියක් මේ රටේ ඇති වෙලා බෞද්ධ දාස් ගන්න 2000 ගණනකට වැඩි. ගමන් රජුරුත් ඉඳලා අවුරුදු 1000කට වැඩි. එතකොට මේකට මේ නිසිතන හැමදාමත් උරුමදාන අහිමි කිරීම තමයි ප්‍රශ්නේ වෙලා. මේක පෘතුගීසිකාරොත් කියනවා ලන්දේසිකාරොත් කියනවා ඉංග්‍රීසියෙන් තමයි සාර්ථකව කියන්නේ. අද ඉංග්‍රීසියෙන්ගේ නියෝජිතයෝ ටික ඒක කරනවා. අනිල්ලා කියන්නේ ඉංග්‍රීසියෙන්ගේ නියෝජිතයෝ. ඒ අය ඒක කරනවා. එයාට ඕන කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිතන නැති කිරීම. ඒ සඳහා වුන් ඉංග්‍රීසිකාරය පාවිච්චි කරලා දෙමළ ජාතිවාදී 1000 අඩුම තරමේ මොවුන් ඒක බෞද්ධිස්ම කෙරුවා 1831 දී ලන්දේසිකාරයෝ තමයි එයාව ගිනාවේ මෙහාට වෙලා ගන්න කෙනා. ඒ සම්පූර්ණ ඉතිහාසය මම කියන්නේ මේ ඉතිවෙලකම මට කතා කරන්න වෙනවා. දැන් ඒ අනුව අද වෙනකොට මේ අවසාන වශයෙන් කියන්නේ මේක දැනගන්න ඉතාල වැදගත්. මේ ඊනියා ජාතික ආණ්ඩුව ඇති කරේ මොකටද? මේ ජාතික ආණ්ඩුවක් කියන්නේ 19 වෙනි අවස්ථාවේ දෙන ජාතික ආණ්ඩුවක් ගැන. ජාතික ආණ්ඩුව ගැන කියලා ජාතික ආණ්ඩුවේ මෙච්චර අමති වුණු ඉන්නකොල අරගෙන මේක නුඹුද්දවත් මේ ජාතික ආණ්ඩුවක් කියලා එකක් ඇති කරේ මොනවද? වෙන මොනවටවත් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට. මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව. අර සුෂ්මා මේ දැලේ සුෂ්මා නෝන ඇවිල්ලා ගියානේ පෞද්ගල දවසේ. මේ වෙලාවේ උතුරට යනවා. යාපේ යනවා කිරිකරම. මලේට යනවා. එකෙක් කියන්නේ මොනරාගලට. එකෙක් කියන්නේ හම්බන්තොටට ආමුදුන. මහින්ද රාජපක්ෂ මහත්තයා දෙක තරහ නිසා යන්නේ නැද්ද මන් දන්නේ. මොකද එකෙක්වත් නැහැ. මොනරාගලට. යාපනේටයි තිරිමලා මලේටයි කිල්නොච්චේටයි තමයි යන්නේ. ඉන්දියාව 1000 අඩුතරමින් 2005 ඉඳලා අඩුතරමින් 2005 ඉඳලා තීරණයකට ආවා. ඒ තීරණේ සමහර පොත්වල ලියලා තියෙනවා. මම මේක දැන් මෙතන කියන්නේ නැහැ. මොකද ඒක කියන එක මට ප්‍රශ්නයක් නිසා. ඒක කියනවා යා වෙලාවදී කියන්න.
වෙලාවට කියන්නේ ඒක වාසනාවක් දරනවා කියන්නේ. ඒක වෙලාවට කියන්නේ. ඉන්දියාව මේක තීරණයක් ගත්තා මේ දෙමළ ජාතිවාදයට අවශ්‍ය කරන දොළ බෙදීන දෙන්න නම් මේ පක්ෂ දෙක එකතු කරන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂය එකතු කරන්න ඕන. මොකද එක පක්ෂයක් බලයට බඳුනොත් අනිත් පක්ෂය ඒ දොළ බෙදීන දෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේක තමයි ඉතිහාසයේ කියවෙන්නේ කියලා ඉන්දියානු දැනගත්තා. ඔවුන් ඒ නිසා මේක එකතු කරන්න කතා කරා. 2005 විතර අවුරුද්දේ අපේ මාදුලාවේ සෝබිතා යාම්දුර තමයි අපේ යාම්දුර දන්නා චින්තන පරිෂදේ පළමු සභාපති යාම්දුර මොනතරම් වැඩද මම හිතනකොට ඒකත් හරි පුදුමයි. ඒ යාම්දුර 2005 විතර හරියටම මතක නැහැ. බෞද්ධ කාන්තා සම්මේලනයේ ගොඩනැගිල්ලේ තිබුණු දැස්වීම තා පැහැදිලිව කිව්වා මේ පක්ෂ දෙක එකතු කරලා මේ දෙමළ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. සෝවිතාංගුල 2005 විතර කාලේ 10ක විතර ඉස්සරහ කිව්වා. ඊට පස්සේ නොයෙකුත් දෙනා ලියලා තියෙන පොත්වල ලියලා තියෙන අර මේ කියන්නේ මොන පොතේද කියලා. ඊට පස්සේ මේකට මේ දෙක එකතු කරන්න හැදුවා. සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිදෙන අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්නට චන්ද්‍රිකාව ගෙන්නුවා 1990 ගණන්වල. ඒ සිංහල බෞද්ධ විරෝධීන් ටික තමයි ගෙන්නුවේ. කවුද? වික්ටර් අයිවන් රාජිත සේනාරත්න. මේකට තමයි ගෙන්නේ. ඉංග්‍රීසි ඉඳලා ආනයනය කරා. නමුත් එයාටත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ දැන් පක්ෂ දෙක එකතු කිරීමට ගියා. ඒ සඳහා විනය කොහෙද හිටියේ? විනය කම්පුල අර ආපරාත්‍රියේ විනය කම්පුල යා කෙරුවා. නමුත් ඉන්දියන් කාර්යයන්ගේ අවාසනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකතු කරන්න බැරි වුණා. අයි ආපරාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැම්මා. ඉතින් මරාදාව පක්ෂය එකතු කරන්න බැහැ. ඒකයි උනේ. එතන මේ ප්‍රශ්නේ. නමුත් අදත් ඒගොල්ලෝ උත්සාහ කරනවා රනිල් ලව්වා මේ පක්ෂ දෙක එකතු කරේ වෙන එහෙකටවත් නෙවෙයි. මානවීය විකම් මානව අයිතිවාසිකම් දෙන්නවා. ආක්‍රමිකතාව ගැන කතා කරනවා. ඒව නෙවෙයි. පළවෙනියෙන්ම දෙමළ ජාතිවාදයට තර්ජනයක් වෙයි කියලා හිතපු මහින්ද රාජපක්ෂව ගෙදරගෙන ගෝඨාභය රාජපක්ෂලා පරම්පරාවම දේශපාලනයෙන් ඉවත් කරේ. දෙක මේ දෙමළ ජාතිවාදයට මේ දොළ පිළිෙන්නේ දෙන්න. කොට දෙමළ ජාතිවාදයට දොළ පිළිෙන්නේ දෙන්න තමයි මේ බලන්න. යන්න බෑනේ අපි මේ දෙමළ ජාතිවාදයට දොළ පිළිෙන්නේ දෙන්න තමයි එන්නේ කියලා. අන්දේ ඒ නිසා වුන් කියන්න පටන් ගත්තා. අපි මේ එන්නේ මොනවටද? අක්‍රමිකතාව වලට විරුද්ධව. දූෂණ වලට විරුද්ධව. මේක තමයි කටේ ඇති කරපු මතය. අර Facebook කරා මූණක් නැති මූණ පොද හරනවා. ඒකයි. මූණ පොදේ මිනිස්සු මොකද කරන්නේ? ආවත් මිනිහක බෝසත් කරන එන්නේ ලෝකේ පස්වෙනි බෝසතා වෙලා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මූණ පොත් කාර්යය අර බල මේක ලොකම එකව වෙලා. ඒතකොට අපේ සිවිල් පුරාසිව් ටික සෝබිතාම්බුර සෝබිතාම්බුරගේ ගෝලබාලියෝ ටික නම් කියන්නේ නැහැ. මම නම් කිව්වම උන්ට දැනක් ලැබෙනවා. ඒක නිසා නම් කියන්නේ. නැත්නම් මට නම් කියන්න බැරි කමන්නේ. සෝබිතාම්බුරගේ මොකද ප්‍රශ්නේ කොහොමද? සෝබිතාම්බුර අනිත් උගේ නම් කියලා උන්ට දැනක් දෙන්න මම කැමතියි. තමයි පාංකඩි වගේ පිස්සක් නේ. මම මේගොල්ලන් හැම එක්කෙනාම අඳුරනවා. මේ පාංකඩයන් ඉස්කෝලේ විශ්වවිද්‍යාලවල ඉන්න කාලේ ඉගෙන ගන්න කාලේ ඉඳලා මේ පාංකඩයන් මම අඳුරනවා. මේ දවස්වල පාංකඩේ සමහරව මම මේ යනකොට අයින් වෙන බිත්ති අල්ලගෙන යනවා. එහෙම කියවුවා අද ලොක්ක වෙලා. හරිද?
දන්නවනේ මේ මුගේ මන් නම් කියන්නේ. උන්ට බයද නේ නම් කියන්නේ නම් කිව්වේ මේ මු වීරව. ඒක නිසා නම් කියන්නේ. උන්ට උනට බයනේ. යමදා අපිට බයයි. නැත්නම් විද්‍යාලේ නේ. දැන් කොහොමද දැන් අපිට කතා කරන්න බැරි. ඒක නෙමෙයි. කොහොමත් දැන් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි. මේ රනිල් අගමැති කෙරේ මෛත්‍රීපාල මේ පොලිසියටදී මේ දෙබල ප්‍රතිදේන දෙන්න රාජපක්ෂලා දේශපාලනය කරනවා. මේ දෙක විතරයි මේගොල්ලන්ට තියෙන්නේ මේ රට සංවර්ධනය කිරීමවත් වෙන මොනවක් නැහැ. මොකට සල්ලි දෙන්නෙත් නැහැ කවුරුත්. බඩේ රටක් සල්ලි දෙන්නේ. චීනේනුත් දැන් චීනේට දැන් අන්තිමට ඉඟා ගන්න යන වෙලා තියෙන බෙගයපත්. ඒකලයි. නමුත් ඒ ආර්ථික වැටුමක් කතා කරන්නේ ඒක. සම්පූර්ණයෙන් මේක තමයි ප්‍රශ්නේ. සිංහල බෞද්ධ සංස්කෘතියේ මේසි තන තීම වැළැක්වීම තමයි මේ ආණ්ඩුවේ එකම අරමුණ නෙමෙයි. එක ප්‍රධාන අරමුණ අනිත් අරමුණ තමයි රාජපක්ෂලා දේශපාලනය. ඉතින් අපි රාජපක්ෂලාගෙන් ඉල්ලා ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔබට අගමැති වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ව්‍යවස්ථාව වන්න පුළුවන්. ඔබේ නීතිඥයා බවට මාපත් කරගන්න එපා. ඒක කරන්නේ කවදාකවත්. ELP විශේෂයකට කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. යමත් මම අදරන්නේ විශ්වවිද්‍යාලයක උගාගෙන මේක ඉඩ දෙන්නේ නැහැ. නමුත් තුමාට අපි කියනවා තුමාට කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ELP ඉෂ්ට නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයා අපි කියනවා ඔබට අගමැති වෙන්න පුළුවන් ඒ සඳහා ව්‍යවස්ථාවේ ඉලක්කයක් තියෙනවා. ඔබට තුන්වරක් ජනාධිපති වෙන්න බැරි මහජන ඡන්දයෙන් පත් වෙලා පමණයි. වෙනත් විදියකට ඕනනම් ඔබට ජනාධිපති වෙන්න පුළුවන්. ඔබෙන් අපි ඉල්ලා හිටනවා මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මැරෙනවා. ඕක කඩන්න ආයි කතන්දරයක් නැහැ. මැරුවා. මේ මැරුවට පස්සේ දැන් අලුත් පක්ෂයක් හදන්න. අලුත් පක්ෂය